අයිබෝවන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සීන් එකට. අද අපි බලන්න යන්නේ කැමරාවල අහම්බෙන් සටහන් වුණු වීඩියෝ දර්ශන කිහිපයක්. පළවෙනි වීඩියෝ එක නම් ආරම්භ වන්නේ පුංචි වෙඩින් එකකින්. හැමෝම සතුටින් ඉන්න වෙලාවේ මනමාලිගේ අත ඇල්ලුවා විතරයි ගැහුවා නේද කනට. නංගි මේ ෂූටින් එකේ අතර වුණු සිද්ධියක් බලන්නකෝ. කෙල්ල ඇතහැරියා නේද කොල්ලා. හරියට නිකන් කැච් එකක් ඇතහැරියා වගේ. කෙල්ලෙක් ඉස්සරහට ස්කූටියක් පැදන් ආවා නේද. අන්න එක පාරටම හරවලා ඉස්සරහට ගියා නේද. කෙල්ලෝ තේරුම් ගන්න බැරි ඒකයි. අදට පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද මෙතන කොහොමද ඉස්සුව අද කපන් යන කියලා අම්මයි දුවයි පුතයි ටික්ටොක් එකක් කරනවා වගේ. ඒත් කොල්ලගේ මූණ බලන්නකෝ පොඩ්ඩක් ඇඳිලත් වගේ. මට නම් හිතෙන්නේ අම්මා බලෙන් වීඩියෝ එකට අරන් තියෙන්නේ. ලස්සන අවුට්ෆිට් එකක් නේද. අන්න එක පාරටම උඩ පැනලා වද්ද ගත්ත නේද ඔළුව. ගත්ත වීඩියෝ එකත් ඉවරයිනේ. what DJ එක අතරතුර කෙල්ලගේ ඩාන්ස් එකට දුන්නා නේද පයින් පාරක් කොල්ලා. මොකක් හරි වලියක් අතරතුර අර මිනිස්සයා තල්ලු කරනවා නේද ගෑනු කෙනාව. ගල් ගොඩේ වැටිලා මැරිලා වගේ ඉන්න විදිය දැන් නම් අර මිනිස්සයාත් හොඳටම බය වෙලා ඇති. A few moments later. මේ වීඩියෝ එකේ නම් මේ ගෑනු කෙනාගේ මොලේ කොහොමද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ඇත්තට මේ කරේ නම් හරිම ගොන් වැඩක්. A few moments later. දෙවිනියට බහින කෙල්ල මං හිතන්නේ සතුට වැඩිකමට උඩ පැනලා බහින්නේ. වැදුනා නේද ඔළුව. ඒකට නම් ඇඬුණා වගේ.
මේ පුංචි මීයා කරපු හරියක් බලන්න ඒ ගෑනු ළමයාව දොර ගාවටම ආයෙත් එක්කන් ගියානේ. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? ඩාන්ස් එකක් කර කර ඉන්නකොට ගැලවුව නේද කලිසම. හැබැයි ඒකට රිටර්න් එක නම් හම්බ වුණා හොඳටම. වතුරවල ලිස්සන් එන මේ කෙල්ලව වැටුණ නේද? හැබැයි හොඳ වැඩේ පුංචි ළමයි වෙන්න යනවට. මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඒකට නම් මට මොකවත් කියන්න බෑ. ඔයාලම ඒකට මොනවා හරි කියන් යන්නකෝ. කොහොමද ඩාන්ස් එක? තව ඩිංගෙන් ඩාන්ස් එක කෙසේ වෙතත් හොස්පිටල් එකට තමයි යන්න වෙන්නේ. වීඩියෝ අවසානයේ දක්වාම රැඳී සිටි ඔබට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.